හරි ඊළඟට බලමු අපි ළමයි මේ 2019 O level වලට අහලා තියෙන ප්‍රශ්නේ. හරිද? ඒකත් අර කලින් අපි සාකච්ඡා කර වගේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ සරලයි. දෛසිකයක් වුණේ පහත කුමන රාශියද කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? ඒකේ දීලා තියෙනවා විස්ථාපනයේ දුර, පීඩනය සහ කාර්යය කියලා. හරිද? එතකොට අපි දන්නවා මම කලින් ප්‍රශ්නේ සාකච්ඡා කරද්දිත් කිව්වා විස්ථාපනය කියන්නේ අනිවාර්යයෙන්ම දෛසික රාශියක්. හරිද? විස්ථාපනය කියන්නේ දෛසික රාශියක්. රයිට්? රයිට්. ඔයාලා දන්නවනේ විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා? විස්ථාපනය කියන්නේ මොකක් හරි මෙහෙම ලක්ෂ දෙකක් තියෙනවා නම් ඒ ලක්ෂ දෙක අතර අපි මොන විදිහේ චලිතයක් කරත් විස්ථාපනය කියලා කියන්නේ ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර තියෙන සරල රේඛීය දුර. හරි අපි මොන විදිහට කොයි මාර්ගයක චලනය වුණත් මේ මාර්ගයේ චලනය වුණත් මේ මාර්ගයේ චලනය වුණත් මේ මාර්ගයේ චලනය වුණත් මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ ලක්ෂයට නම් චලනය වෙලා තියෙන්නේ. එතන සිද්ධ කරලා තියෙන විස්ථාපනය වෙන්නේ මෙන්න මේ ඒ ලක්ෂ දෙක අතර තියෙන සරල රේඛීය දුරට. හරිද? ඒක එතකොට බලන්න ඒකට දිශාවක් තියෙනවා. ඒ කියන්නේ විස්ථාපනයේ දිශාවක් තියෙනවා. හරි? රයිට්. ඒතර ඒක තමයි විස්ථාපනය තමයි දෛසික රාශියක් වෙන්නේ. රයිට්. ඊට පස්සේ කියනවා දුර කියන්නේ මේ දෛසික රාශියක් නෙමෙයි. රයිට්. පීඩනය කියන්නේ ළමයි දෛසික රාශියක් නෙමෙයි. හරි? පීඩනය කියන එක කිසියම් ලක්ෂයක පීඩනය ගත්තොත් ඒ ලක්ෂයේ තියෙන පීඩනය හැම දිශාවකටම ක්‍රියාත්මක වෙනවා. රයිට්. සෑම දිශාවකටම ක්‍රියාත්මක වෙනවා අදාළ පීඩනය. හරිද? රයිට්. එතකොට ඒක නිසා ඒක දෛසික රාශියක් වෙන්නේ නැත. කාර්ය කියන්නේ දෛසික රාශියකුත් නෙමෙයි. හරි? අපි ඉගෙනගෙන තියෙනවා. රයිට්. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ටිකක් වැදගත් ප්‍රශ්නයක් තියෙන්නේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. රයිට් බලන්න 2019 අහලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා. රයිට්. එතකොට බලන්න සමහර අවුරුදු වල චලිතය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ආපු අවස්ථා තියෙනවා. හරිද? රයිට්. ඒක නිසා ඊටම වැදගත්. බලමු. තප්පර 25කදී වස්තුවත් චලිතයේ දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දැක්වේ. වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය අහන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මෙහෙම දීලා තියෙන්නේ නේද? අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ඉන්නේ කාලයට ඉදිරිව ප්‍රවේගය. කාලය දීලා තියෙන්නේ තප්පර 0යි 10යි 20යි 25යි ආදී වශයෙන් 0යි 10යි 20යි සහ 25යි කියලා. මෙන්න මේ විදිහට තමයි දීලා තියෙන්නේ. රයිට්. හරිද? ඊට බලමු තප්පර 0 ඉඳලා 10 දක්වා මෙන්න මේ වගේ චලිතයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට 10 ඉඳලා 20 දක්වා මේ විදිහට චලනය වෙලා 20 ඉඳලා 25 දක්වා මේ විදිහට චලනය වෙනවා. ඔහොම දීලා තියෙන්නේ. හරි බලමු අපි බලමු දැන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. වස්තුවේ මන්දනයේ තප්පර වර්ගයට මීටර 2යිලු. වස්තුවේ මන්දනය. හරි එතකොට බලන්න මේ ප්‍රස්ථාරයට අනුව ළමයි චලිත ස්වභාවය ඔයාලා අඳුන ගන්න ඕනේ. හරිද? තප්පර 0.10ත් අතර මොන චලිතයක්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රස්ථාරයට අනුව බලන්න 0.10ත් අතර ප්‍රවේගය කියන එක ඒකාකාරව වැඩි වෙලා තියෙනවා. තප්පර 10 වෙනකම් 0 ඉඳලා 10 වෙනකම් ප්‍රවේගය මේ වැඩි වෙලා තියෙනවා. y අක්ෂයෙන් ප්‍රවේගයෙන් නිරූපණය කරන්නේ. ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. right. තප්පර 10 දී ප්‍රවේගය ඇවිල්ලා තියෙනවා කීයටද? මෙන්න මේ 10 ms ඍණ එක කියන අගයට ඇවිල්ලා තියෙනවා තප්පර 10ක් අවසානයේදී. ඒක ඔයාලගේ ප්‍රස්ථාරයේ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ තප්පර 10 ඉඳලා තප්පර 20 දක්වා මෙයා ප්‍රවේගය වැඩි වෙලා නැහැ. තප්පරයට මීටර 10 කියන අගයේම තියාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙනවා. හරිද? 0 ඉඳලා 10 දක්වා මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය වැඩි කරගෙන තියෙනවා. ප්‍රවේගය වැඩි කරනවා කියන්නේ මේ චලිතය මොකද්ද? ත්වරණයක්. ධන ත්වරණයක්. 10 ඉඳලා 20 දක්වා ප්‍රවේගය ඒකාකාරව තියාගෙන තියෙනවා. තප්පරයට මීටර 10ම තියාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක ඒකාකාර ප්‍රවේගයක්. ඊට පස්සේ 20 ඉඳලා 25 දක්වා ප්‍රවේගය මොකද වෙලා තියෙන්නේ? ආයෙත් අඩු කරගෙන ඇවිල්ලා තප්පර 25 දී මෙයාගේ ප්‍රවේගය බිඳුවට ඇවිල්ලා තියෙනවා. හරිද? ඒතර ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ එතන වෙලා තියෙන මන්දනයක්. රයිට්? හරි. එතකොට වස්තුවේ මන්දනය කියනවා තප්පර වර්ගයට මීටර 2යිලු. එතකොට වස්තුවේ මන්දනය කියන්නේ මෙන්න මේ කොටසෙදිනේ. හරි මේ කොටසෙදි වෙලා තියෙන මන්දනය අපි කොහොමද ගණනය කරන්නේ? ත්වරණය හෝ මන්දනය ගණනය කරන්න අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණයනේ අපි ඉගෙනගෙන තියෙනවා. හරි. මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හේවනම් අපිට මන්දනය ගණනය කරන්න පුළුවන්. මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හේවනම් අපිට ත්වරණය ගණනය කරන්න පුළුවන්. හරි.
රයිට් බලමු මන්දනය ගන්න කියලා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y අක්ෂයේ වෙනස බෙදීම x අක්ෂයේ වෙනස. මෙතන y අක්ෂයේ වෙනස කීයද? අනුක්‍රමණය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ අපි ඉගෙන ගන්නේ. ඒතර අනුක්‍රමණය සමානයි මෙතන y අක්ෂයේ වෙනස කීයද? 10 නේ ආරම්භයේ තියෙන්නේ. බිඳුව දක්වා එනවා. 10 අඩු කිරීම බිඳුව. අවසාන ගෙන ගන්න අපි බිඳුව අඩු කිරීම 10. ඕක තමයි y අක්ෂයේ සිද්ධ වෙච්ච වෙනස. x අක්ෂයේ සිද්ධ වෙච්ච වෙනස 25 අඩු කරනවා 20. right. බිඳුවෙන් 10ක් අඩු කරාම ඍණ 10යි 25න් 20ක් අඩු කරාම 5යි. right. ඍණ 10 බෙදීම 5 කියලා කියන්නේ 2යි. ඍණ 2යි ms ඍණ 2. ඒක මන්දනේ. හරිද? මන්දනේ නිසා ඍණයක් ආවේ. right. එතන මන්දනේ 2යි ms ඍණ 2 කියන එක හරි නේද? හරි. එතකොට ඒක තමයි ඇත්තටම පිළිතුර වෙන්නේ. හරි. right. ඊළඟ වස්තුවේ විස්ථාපනය ශුන්‍ය වේ කියලා කියනවා ඊළඟ එකේ. වස්තුවේ විස්ථාපනයක් ශුන්‍ය වෙන කතාවක් මෙතන නෑ. මොකද මම ආරම්භයේදී තොරණයකින් චලිත වෙලා අය ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙලා අය ඒකාකාර මන්දනෙමුත් චලිත වෙලා තියෙනවා. ඒ චලිතේ සිද්ධ වෙලා තියෙන්නේ හැම වෙලාවෙම ධන දිශාව ඔස්සේ. හරි ධන දිශාව ඔස්සේ එකම දිශාවකට තමයි චලනය වෙලා තියෙන්නේ. ඒක නිසානේ මෙන්න මේ ප්‍රවේගය හැම වෙලාවෙම ධන විදියට දීලා තියෙන්නේ. අනිත් පැත්තට චලනය වුණා නම් ප්‍රවේගය මොකද වෙන්න ඕනේ? මෙන්න මේ ප්‍රවේගය මෙන්න මේ ඉරෙන් බිඳුවෙන් යට දෙන්න ඕනේ. ඍණාගයක් විදියට. බිඳුවෙන් උඩ දීලා තියෙනවා කියන්නේ ප්‍රවේගයේ y අක්ෂයේ බිඳුවෙන් උඩ දීලා තියෙනවා කියන්නේ මේක හැම වෙලාවෙම ධන ප්‍රවේගයක්. ප්‍රවේගය කියන්නේ එකම දිශාවකට ධන දිශාවකට තමයි ගිහිලා තියෙන්නේ. හරි ඒක නිසා කවදාවත් විස්ථාපනය ශුන්‍ය වෙන්න විදිහක් නැහැ. විස්ථාපනය ධන විස්ථාපනයක් වෙන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ කියන වස්තුවේ තොරණේ 10යි ms ඍණ 2 වෙයි. තොරණේ වෙන්නේ මෙන්න මේ කෑල්ලේදීනේ. එතන මේකේ අනුක්‍රමණය 10ක් වෙනවද කියලා අපි බලමු. අනුක්‍රමණය කියන්නේ කීයද? අර වගේම තමයි y අක්ෂ වෙනස බෙදීම x අක්ෂ වෙනස. y අක්ෂ වෙනස කියන්නේ කීයද? බිඳුව 10 අඩු කිරීම බිඳුව. x අක්ෂ වෙනස කීයද? 10 අඩු කිරීම බිඳුව. 10 බෙදීම 10 නේ. 10 බෙදීම 10 කියන්නේ 1යි. 1යි ms ඍණ 2. අනු හරි. තොරණේ 1යි ms ඍණ 2. මේක කියන්නේ 10යි ms ඍණ 2 ලු වැරදි. right? right. අපිට දැන් උත්තරය අපි හොයාගෙන තියෙනවා දැනටමත්. හරි. අපි ඊළඟ පිළිතුරු ඇයි වැරදෙන්නේ කියලා තමයි මේ සාකච්ඡා කරන්නේ. හරි. ඒතර වස්තුව 10යි ms ඍණ 1 ප්‍රවේගයකින් තප්පර 20ක් චලිත වෙලා තියෙනවලු කියලා කියනවා. හතරවෙනි එක. මෙන්න වස්තුව 10යි ms ඍණ 1 දක්වා එන්නේ පළවෙනි තප්පර 10 ඇතුළත පළවෙනි තප්පර 10 අවසානයේදී 10යි ms ඍණ 1 දක්වා යා ළඟා වෙනවා. ළඟා වෙලා ඒ ප්‍රවේගයෙන් යා චලිත වෙන්නේ කීයද තප්පර? තප්පර 10 ඉඳලා තප්පර 20 දක්වා තමයි 10යි ms ඍණ 1 කියන ප්‍රවේගයෙන් යා චලිත වෙන්නේ. ඒක තප්පර කීයක් චලනය වෙලා? 10 ඉඳලා 20 දක්වා. 10 ඉඳලා 20 දක්වා තප්පර කීයද තියෙන්නේ? තප්පර 10යි. හරි මේක කියන්නේ තප්පර 20ක් චලිත වෙලා නෑ. තප්පර 10යි චලිත වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාගේ ප්‍රවේගය ආයේ අඩු කරගෙන තියෙනවා. ඒක නිසා හතරවෙනි පිළිතුර එන්නේ නැහැ. right? පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි එක. right? හරි. හරි. මේවට ලොකු කාලයක් ගත වෙන්නේ ඇත්තටම. ඔයාලා දැන් මේ ওই විස්ථාපන කාලපස්ථාර ප්‍රවේග කාලපස්ථාර ගැන ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඔයාලට ගොඩක් වෙලාවට ළමයි මේ විස්ථාපන කාලපස්ථාරයි ප්‍රවේග කාලපස්ථාරයි කියනවා පැටලෙනවා. හරි. අපි දැනගන්න ඕනේ ප්‍රවේග කාලපස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? ත්වරණය හෝ මන්දනය. විස්ථාපන කාලපස්ථාරයේ අනුක්‍රමණයෙන් නම් අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය තමයි ලැබෙන්නේ විස්ථාපන කාලය. ඔය දෙක පැටලව ගන්න එපා. හරි. right. ඊළඟට 2020 ගැටලුවක් අහලා තියෙනවා. ඒකත් විස්ථාපන කාලපස්ථාරයක්. හරි. අන්න බලන්න. දැන් විස්ථාපන කාලපස්ථාරයක් සම්බන්ධ කරලා තියෙනවා. වස්තුවක චලිතයේ විස්ථාපන කාලපස්ථාරය මෙහි දැක්වේ. කාලයේ බිඳුවේ ඉඳලා t1 දක්වා t1 සිට t2 දක්වාත් කාල ප්‍රාන්තවලදී වස්තුවේ චලිත ස්වභාවය පිළිවෙලයි. හරි. චලිත ස්වභාවය යහන්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. විස්ථාපන කාලපස්ථාර. මෙන්න t1 මෙන්න t2. t1 දක්වා මෙයා චලනය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක් තියෙනවා. t1 ඉඳලා t2 දක්වා මෙයා වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. ඕකනේ වෙලා තියෙන්නේ. දැන් අහනවා චලිත ස්වභාවය.
බිඳුවේ ඉඳලා t1 දක්වා t1 සිට t2 දක්වා. බිඳුවේ ඉඳලා t1 දක්වා බලන්න ළමයි මෙහෙම ඒකාකාර රේඛාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? විස්ථාපනයේ ඒකාකාරව වැඩි වෙලා. විස්ථාපනයේ ඒකාකාරව වැඩි වෙලා කියන්නේ මොකද්ද? විස්ථාපනයේ වැඩි වෙලා තියෙන ඒකාකාරව. මෙයා මෙහෙම චලනය වුණා නම් මෙයා විස්ථාපනයේ වැඩි කරගෙන තියෙන ඒකාකාරව. ඒ කියන්නේ තප්පර එකකදී වැඩි කරන විස්ථාපනයේ වැඩි කරගෙන තියෙන විස්ථාපනය හැම වෙලාවෙම සමානයි. ඒකනේ ඒකාකාරව වැඩි වෙලා තියෙන්නේ. පළවෙනි තප්පරයේදී වැඩි කරගන්න විස්ථාපනයම තමයි දෙවෙනි තප්පරයේදීත් වැඩි කරගන්නේ. තුන්වෙනි තප්පරයේදීත් වැඩි කරගන්නේ. හරි. එතකොට ඒකක කාලයකදී වැඩි කරගන්න විස්ථාපනය මොකද වෙලා තියෙන්නේ? සමානයි. ඒකක කාලයකදී වැඩි කරගන්න විස්ථාපනය සමානයි කියන්නේ මොකද්ද? මෙයා එකම ප්‍රවේගයෙන් තමයි චලනය වෙලා තියෙන්නේ. හරි මං කිව්වනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන ප්‍රවේගය. හරි. එතකොට බිඳුවේ ඉඳලා t1 දක්වා අනුක්‍රමණය මොකද? හැමතැනම සමානයි. බෑවුම හැමතැනම සමානයිනේ. කියන අනුක්‍රමණය සමානයි. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා t1 දක්වා ප්‍රවේගය හැමතැනම සමානයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් තමයි චලනය වෙලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට බිඳුවේ ඉඳලා t1 දක්වා චලන ස්වභාවයෙන් ඒකාකාර ප්‍රවේගයෙන්. දැන් බලන්න t1 ඉඳලා t2 දක්වා. t1 ඉඳලා t2 දක්වා මොකද වෙලා තියෙන්නේ? බෑවුම අඩු වෙලා. බෑවුම අඩු වුණා කියන්නේ මොකද්ද? බෑවුම කියන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය අඩු වෙලා තියෙනවා. අනුක්‍රමණය අඩු වෙලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය අඩු වෙලා. t1 දක්වා t2 දක්වා t1 සිට t2 දක්වා ප්‍රවේගය අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. හරි. බිඳුවේ ඉඳලා t1 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් t1 සිට t2 දක්වා ප්‍රවේගය අඩු වෙලා. හරි. බලන්න. ප්‍රවේගය අඩු වෙලා කියන්නේ මොකද්ද? ඒක මන්දනයන්නේ. රයිට්. ඒතර පළවෙනි එක කියන ඒකාකාර ප්‍රවේගයක් ත්වරණයකි. ත්වරණයක් නෙමෙයි මන්දනයක් වෙන්න ඕනේ. දෙවෙනි එක කියන ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනයකි. රයිට්. උත්තරේ එන්නේ මොකද්ද? දෙවෙනි එක ඒකාකාර ප්‍රවේගයක් සහ මන්දනයක් කියන එක. හරි. රයිට්. ඒතකොට ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දැනගන්න ඕනේ මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ ප්‍රවේගය කියන එක විතරයි. හරි. ඒක දැනගත්තා නම් හරි. මෙතන ඉඳලා මෙතන දක්වා අනුක්‍රමණයේ නිදින්ද ප්‍රවේගය ඒකාකාරයි. මෙතන ඉඳලා මෙතන දක්වා අනුක්‍රමණයෙන් දෙන්න අඩු වෙන හින්දා ප්‍රවේගයත් අඩු වෙනවා. ඒ කියන්නේ මන්දනයක්. රයිට්. හරි. රයිට්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න 2020 තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳ සෑමීටම සත්‍ය වන ප්‍රකාශය කුමක්ද කියලා. යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳ සෑමීටම සත්‍ය වන ප්‍රකාශය හැම වෙලාවෙම හරියන ප්‍රකාශය තමයි අහන්නේ. චලනයේ වූ දුරට වඩා විශාලයි. නෑනේ. විස්ථාපනයේ හැම වෙලාවෙම චලනයේ වූ දුරට වඩා විශාල වෙන්නේ නැහැ කවදාවත්. අඩු වෙනවා මිසක්. දැන් හිතන්න මෙහෙම p ලක්ෂයේ ඉඳලා q ලක්ෂය දක්වා එක එක චලනය වෙනවා මෙන්න මෙහෙම සරල රේඛීය මාර්ගයක. හරි. එතකොට සරල රේඛීය මාර්ගයක යා චලනය වෙනවා නම් යා ගමන් කරපු දුරත් සමානයි විස්ථාපනයේ සමානයි. හැබැයි මෙයා මෙහෙම වෙන මාර්ගයක ගමන් කරා කියන්නේ. එතකොට මෙයා ගමන් කරපු දුර වෙන්නේ මෙන්න මේ මාර්ගයේ දිග. හැබැයි විස්ථාපනයේ මෙන්න මෙතනලා මෙතන තියෙන සරල රේඛීය දුර. ඒ කියන්නේ මෙන්න මේ දුර. එතකොට බලන්න විස්ථාපනයට වඩා එයා ගමන් කරපු දුර ඇත්තටම වැඩි. එහෙම තමයි. වෙන මොන මාර්ගයක ගියත් විස්ථාපනයට වඩා ගමන් කරන දුර වැඩි. විස්ථාපනය කියන්නේ ලක්ෂ දෙක අතර තියෙන අඩුම දුර, කෙටිම දුර. සරල රේඛීය දුරට. ඒ කියන්නේ අනිත් සියලුම දුරවල් විස්ථාපනයට වඩා වැඩි වෙන්නයි ඕනේ. හරි. රයිට්. ඒතකොට චලනීය දුරට වඩා විශාලය. විස්ථාපනය කවදාවත් චලනීය දුරට වඩා විශාල වෙන්නේ නැහැ. එක්ක චලනීය දුරට සමානයි මේ වගේ. එහෙම නැත්නම් චලනීය දුරට වඩා අඩුයි විස්ථාපනය. හරි. රයිට්. චලනීය දුරට සමානයි. චලනීය දුරට සමාන වෙන්න පුළුවන්. දැන් එයා චලනය වුණේ මේ මාර්ගයේ නම් විස්ථාපනයත් වෙන්නේ මේ මාර්ගයේනේ. ඒතකොට චලනීය දුරට සමාන වෙන්න පුළුවන්. හැබැයි මේක කියන්නේ මොකද්ද? සෑම විටම සත්‍ය වෙන ප්‍රකාශය. හැම වෙලාවෙම සත්‍ය වෙන්නේ නැහැ. චලනීය දුරට සමාන වෙන්නේ නැහැ. දැන් මේ වගේ මාර්ගයක ගියොත් එහෙම විස්ථාපනයේ චලනීය දුරට සමාන වෙලා නැහැ. ඒක නිසා හැම වෙලාවෙම චලනීය දුරට සමානයි කියන එක වැරදි. දෙවෙනි එකත් වැරදි. චලනීය දුරට වඩා අඩුය. චලනීය දුරට වඩා අඩු වෙන්නේ චලනය වුණේ මෙන්න මේ වගේ මාර්ගයක නම්. හැබැයි විස්ථාපනයේ තියෙන සරල රේඛීය මාර්ගයකම චලනය වුණා නම් විස්ථාපනයයි චලනීය දුරයි සමානයි. හරි. එතකොට ඒක කියන්න තියෙන්නේ මොකද්ද? විස්ථාපනය කියන එක එක්ක චලනීය දුරට සමාන වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චලනීය දුරට වඩා අඩුයි අනිවාර්යෙන්. ওই දෙක තමයි වෙන්න ඕනේ. කවදාවත් චලනීය දුරට වඩා වැඩි වෙන්නේ නැහැ විස්ථාපනය. හරි. එතකොට හතරවෙනි පිළිතුර මොකද්ද කියන්නේ? චලනීය දුරට සමාන හෝ අඩුයි. හරිද? චලනීය දුරට සමාන වෙන්න පුළුවන් මෙන්න මේ වගේ මාර්ගයක චලනය වුණා නම්.
මේ වගේ මාර්ගයක චලනය වුණා නම් චලනීය දුරට වඩා විස්ථාපනය අඩුයි. හරි. එතකොට උත්තරේ වෙන්නේ 4 වෙනි උත්තරේ. right. right. ඊට පස්සේ 2021 ප්‍රශ්නේ බලන්න. 2021 ප්‍රශ්නය. 2021 ප්‍රශ්නය කියනවා නියත ත්වරණයෙන් ගමන් කරන වස්තුවක පහත කුමන රාශිය ඒකාකාර ලෙස වැඩි වේ. නියත ත්වරණය කියන්නේ ත්වරණයකින් ඒකාකාර ත්වරණයකින් ගමන් කරන වස්තුවක වැඩි වෙන්නේ ඒකාකාර විදිහට වැඩි වෙන්නේ මොකද්ද කියලා අහන්නේ. නියත ත්වරණයක් කියන්නේ මොකද්ද? ප්‍රවේගය ඒකාකාර වැඩි වෙනවා කියන එකනේ. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් මෙන්න මේ වගේ එකක්. නියත ත්වරණයක් කියන්නේ ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපි යන්දුත් මේ වගේ. මෙන්න මේ වගේ. ප්‍රවේගය ඒකාකාර වැඩි වෙන අවස්ථාව. මේක තමයි නියත ත්වරණයක් කියන්නේ. හරි. එතකොට මේක කියන්නේ නියත ත්වරණයක නියත ත්වරණයකින් ගමන් කරන වස්තුවක පහත කුමන රාශිය ඒකාකාර වැඩි වෙනවද කියලා. මොකක්ද ඒකාකාර වැඩි වෙන්නේ? ප්‍රවේගය. හරි. උත්තරේ වෙන්නේ 3. දුර වැඩි වෙනව නෙමෙයි. දුර ඒකාකාර වැඩි වෙන්නේ නියත වේගයකින් ගමන් කරොත්. විස්ථාපන ඒකාකාර වැඩි වෙන්නේ නියත ප්‍රවේගයකින් ගමන් කරොත්. ප්‍රවේගය ඒකාකාර වැඩි වෙන්නේ නියත ත්වරණයකින් ගමන් කරොත්. හරි. ඒක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ පොඩි ගණනය කිරීමක් තියෙනවා. චලිත සමීකරණයක් දාන්න. කියන කොස් ගහක මීටර 5ක් උස පිහිටි ස්කන්ධ කිලෝග්‍රෑම් 10ක් වන ගෙඩියන් නිදහසේ පතිත වේ. ඒ පොළොව මත පතිත වන අවස්ථාවේදී ලබා ගන්නා ප්‍රවේගය කොපමණද? right. මේ වගේ තියෙනවා කොස් ගෙඩියක් කොස් ගහක. හරි. නිදහසේ පතිත වෙනවා කියලා කියන්නේ. නිදහසේ පතිත වෙනවා කියන්නේ ළමයි මෙන්න මේ කොස් ගෙඩියේ නැට්ට කැඩුනට පස්සේ මෙයා නිදහසේ පහළට වැටෙනවා. ඒ කියන්නේ කොහෙවත් ගැටෙන්නේ නැහැ, වැදින්නේ නැහැ. එහෙම නැත්නම් මේ නැට්ටෙන් ඉහළට තල්ලුවක් දෙන්නේ නැහැ. අන්න ඒ වගේ නිදහසේ නිකන් නැට්ට කැල්ල වැටෙනවා කියලා කියන්නේ. හරි. right. මෙහෙම වැටෙනවා පහළට. පහළට වැටෙන දුර කීයද දීලා තියෙන්නේ? මීටර් 5යි. right. එතකොට මේ ගාන අපිට හදන්න ඇත්තටම මොකද්ද? ස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාගේ ස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගෙලිම අපි ඉගෙනගෙන තියෙනවා චලිත සමීකරණ. හරි. එතකොට අපි දන්නවා මොකද්ද දන්නේ මේකේ? ගුරුත්වජ ත්වරණය කියන එක අපි දන්නවා. G දන්නවා. G අපිට දීලා තියෙනවා 10යි කියලා. විස්ථාපනය දන්නවා. මෙයා කරන විස්ථාපනය අපි දන්නවා මීටර 5යි කියලා. අපෙන් අහන්නේ අවසාන ප්‍රවේගය. V තමයි අපෙන් අහන්නේ දන්නේ. අපි ආරම්භක ප්‍රවේගය දන්නවා මෙයාගේ කීයද? 0යි. එයි. මෙයා නිදහසේනේ වැටෙන්නේ. ආරම්භයේ ප්‍රවේගය මෙයාට 0යි. ඒක නිදහසේ වැටෙනවා කියන්නේ නැට්ට නිකන් කැඩිලා ආරම්භක ප්‍රවේගය 0යි. එතකොට මෙන්න මේ රාශි තුනම දන්නවා. මේ රාශිය දන්නේ නැහැ. එතකොට අපි මොන චලිත සමීකරණයද භාවිතා කරන්නේ? අපි චලිත සමීකරණ තුනක් ඉගෙනගෙන තියෙනවා. හරිද? හරි. මේ අවස්ථාවේදී මට භාවිතා කරන්න පුළුවන් මොකද්ද? v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියන සමීකරණය අපි මේ කොස් ගෙඩියේ චලිතයට පහළට දානවා. හරි බලා ගන්න. දැන් අපි ඉගෙනගෙන තියෙන අනිත් සමීකරණ දෙක මම ලියන්නම්කෝ. සමීකරණයක් ඉගෙන තියෙනවා v සමානයි u ධන at කියලා. ඊට පස්සේ ඉගෙන ගත්තා s සමානයි ut ධන භාගයක් at වර්ගය. right. මේ සමීකරණ දෙකම අපිට පාවිච්චි කරන්න බෑ අයියේ. මේ සමීකරණ දෙකෙම t දිනනවා. t කියන්නේ මොකද්ද? කාලය තියෙනවා. ඒතර අපි කාලය දන්නේ නැහනේ. කාලය දන්නේ නැත්නම් අපි කාලය නැති සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. right. හරි. මේකට දැන් අගයන් ආදේශ කරමු. v කියන්නේ අවසාන ප්‍රවේගය කියන එකට අපිට හොයාගන්න ඕනේ. ඒක ඒ විදිහටම දිනනවා. දන්නේ නැති නිසා. u කියන්නේ ආරම්භක ප්‍රවේගය 0යි. 0යි වර්ගය. ධන 2 වැඩි කිරීම a කියන්නේ මොකද්ද? ගුරුත්වජ ත්වරණය. ඒ කියන්නේ ත්වරණයනේ. ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණය 10යි. වැඩි කරන s කියන්නේ විස්ථාපන. විස්ථාපන කීයද? 5යි. right. 0 වර්ගය කියන්නේ 0නේ. v වර්ගය සමානයි 0 අයින් කරාම 2 වැඩි කිරීම 10යි 20යි 20 5ක් කීයද? 100යි. v වර්ගය සමානයි 100යි. v සමානයි 100 වර්ගමූලය. 100 වර්ගමූලය කීයද? v සමානයි 10යි ms ඍණ 1. එතකොට මෙයාගේ අවසාන ප්‍රවේගය, කියන්නේ පොළවේ පතිත වෙන ප්‍රවේගය වෙන්නේ කීයද? තප්පරයට මීටර් 10යි. හරි. තප්පරයට මීටර් 10යි. right. උත්තරේ කීයද? දෙවෙනි උත්තරේ තමයි එන්නේ. හරි. ලියා ගන්න. right. ඔබ ලියා ගන්න.
හරි. ලියා ගන්න වෙලාව මදි නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරි. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. ඒ අහුවේ 2022 ප්‍රශ්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපි අද සාකච්ඡා කරන්නේ සරල රේඛී චලිතය අපිට 2023 ලැබිලා තියෙන ප්‍රශ්නය. කියන්නේ 2024 පවත්වපු විභාගෙදී. හරි බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය පිළිබඳව දක්වා ඇති පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය යන්නේ. කියන්නේ වැරදි ප්‍රකාශය තමයි අහන්නේ. ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ. හරි. මෙහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තියෙනවා කියලා හිතන්නේ. මෙන්න කාලය මෙන්න ප්‍රවේගය. එතකොට මේකේ ආවරණය වන කලාපයේ වර්ගඵලයෙන් විස්ථාපනය ලැබෙනවා. මේකේ වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ මෙන්න මේ y අක්ෂය වැඩි කිරීම x අක්ෂයනේ. y අක්ෂය කියන්නේ මොකද්ද? ප්‍රවේගයනේ. x අක්ෂය කියන්නේ මොකද්ද? කාලයනේ. ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරාම අපිට මොකද්ද ලැබෙන්නේ? අපි දන්නවා ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලයනේ ළමයි. එතකොට ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරා කියන්නේ මොකද්ද? මේ දෙන්න වැඩි කරා කියන එකනේ. v බෙදීම වැඩි කිරීම t සමානයි s. හරි. බලන්න එතකොට ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරාම අපිට ලැබෙන විස්ථාපනය. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ආවරණය වන වර්ගඵලය මොකද්ද ලැබෙන්නේ? කාලයේදී සිදු කරපු විස්ථාපනය. හරි. right. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ආවරණය වන වර්ගඵලයේ වස්තු විස්ථාපනය ලැබේ. හරිනේ. ඒක හරි. අපෙන් ගන්න අසත්‍ය ප්‍රකාශ. හරි. දෙවෙනි බලන්න. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භන වස්තු සඳහා ප්‍රස්ථාරය යනබුනේ මූල ලක්ෂණය. නිශ්චලතාවයෙන් ආරම්භ වෙනවා කියලා කියන්නේ කීයද? ප්‍රවේගී බිඳුව නෙවෙන්නේ. එන්න මෙතනින් ඒ කියන්නේ. මූල ලක්ෂයෙන් තමයි ආරම්භ වෙන්නේ. මේකනේ මූල ලක්ෂය කියන්නේ. හරි. ඒකත් හරි. දෙවෙනි එක කාලයත් සමග ප්‍රවේගයේ වෙනස් වන චලිතයකදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍ය වේ. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙනවා නම් අනුක්‍රමණය ශුන්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් මෙතන බලන්නකො මේ කාලයත් එක්ක ප්‍රවේගයේ අනුක්‍රමණය ශුන්‍ය වෙනවා කියන්නේ මෙන්න මේ x අක්ෂයට සමාන්තර රේඛාවක්. මෙන්න මේ වගේ රේඛාවක් වෙන්න ඕනේ. එතකොට මේ වගේ රේඛාවක තමයි අනුක්‍රමණය ශුන්‍ය. මේක අනුක්‍රමණය ශුන්‍ය. බිඳුවයි. මේකකවත් බිඳුව වෙන්නේ නැහැ. ඒතකොට අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ ළමයි ප්‍රවේගය මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. හරි. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගය. අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඒකාකාර ප්‍රවේගයේ චලිතය. හරි දැන් මේක කියන්නේ මොකද? කාලය සමග ප්‍රවේගය වෙනස් වන චලිතයකදී අනුක්‍රමණය ශුන්‍ය වේ. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ වැඩි වෙනවා නම් හෝ අඩු වෙනවා නම් අනුක්‍රමණය කවදාවත් ශුන්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි වැරදි ප්‍රකාශය. right. ඒ කියන්නේ උත්තරේ එන්නේ තුන්වෙනි එක. හතරවෙනි එක බලන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ත්වරණය හෝ මන්දනය ලැබෙයි. හරිනේ. මෙන්න මේකේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙනවා ත්වරණය. මෙතන ප්‍රවේගය අඩු වෙන එකේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙනවා මන්දනය. මේකෙන් ත්වරණය ලැබෙනවා මේකෙන් මන්දනය ලැබෙනවා. ඒතකොට ඒක හරි. හරි. ඒතකොට වැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඒ කියන්නේ නිවැරදි පිළිතුර විදිහට සලකන විය යුත්තේ තුන්වෙනි පිළිතුර. හරි. right. රෝ විදිහට තමයි පසුගිය විභාග ප්‍රශ්න වල අහලා තියෙන්නේ. හරිද? ඒතකොට මේ වගේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරලා ගියාම අනිවාර්යයෙන්ම ඔයාලට ඉදිරි විභාගෙදී එන ප්‍රශ්න එක හෝ දෙක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හරි. right.